හපුතලේ කදුපන්තිය කියන්නේ හරිම පුදුම තැනක්. සමහර දවස්වලට මේ කදුමුදුන් හිරු එළියෙන් ඇවිලා රත්තරන් පාටින් දිලිසෙනවා. ඒ තවත් සමහර දවස්වලට අහස පොළවට පහත් වුණා වගේ මහා ඝන මීදුමකින් මුළු පළාතම වැසී යනවා. හරියට සෝබාදහම එයාගේ රහස් හංගගන්න උත්සාහ කරනවා වගේ. සමනල වත්ත තේයායත් අත තිබුණේ අන්න ඒ වගේ අඳුරු গুপ্ত ස්වභාවයකින්. උදෑසන 10 පහුණත් ඉර එළිය තාම පොළොවට වැටුනේ නැහැ. සීතල හුළඟ තේ පඳුරු අතරින් රිංගගෙන ඇවිත් බංගලාවේ ජනෙල් කවුළුවල හැප්පුණේ හූ හඩක් නම්වමින්. 24 හැවිරිදි ගයන් බංගලාවේ වීදුරු ජනේලේ ළඟට වෙලා එළිය බලාගෙන හිටියා. ගයන් කියන්නේ මේ වත්තේ පාලකයා. අඩි 6කට ආසන්න උසකින් යුක්ත වත්තේ රළු පොළවයක හැපිලා තදවුණු ශක්තිමත් දේහයක් ගයන්ට තිබුණා. එයාගේ අත්වල නහර ඉලිප්පිලා පෙනුනේ එයා කරන කටුක වැඩ නිසා වුණත්. එයාගේ දෑස්වල තිබුණේ පුදුමාකාර නිවුණු බවක්. ඒත් ඒ නිවුණු දෑස් පතුලේ ලොකු තනිකමක් හිරවෙලා තිබුණා. අවුරුදු ගාණක් මේ පාළු බංගලාවේ තනියම ගෙවන ජීවිතේ ඔහුට පුරුදුයි. නමුත් ඊරා ඉඳන් ඒ තනිකම නැති වෙලා තිබුණා. ඒ රේණුකා නන්දාගේ පැමිණීම නිසා. රේණුකා ඇත්තටම ගයන්ගේ මවගේ පැත්තෙන් දුරින් නෑදෑ වෙන කෙනෙක්. ලේ නෑකමට වඩා පවුලේ හිතවත්කම නිසායි ඇය නන්දා වුණේ. වයස අවුරුදු 30ක් වුණාට රේණුකා දිහා බලන ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ ඇය තවමත් 30 වන වියේ පසුවන තරුණියක් කියලා. ඇගේ සැමියා මැද පෙරදිග රැකියාවට ගිහින් දැන් අවුරුදු 5ක් විතර වෙනවා. දරුවන් නැති පාළුවත් සැමියා නැති තනිකමත් ඇයව පීඩා කරද්දි. ඇය ඉඳ හිට ගයන්ගේ වත්තට එන්නේ. හිතේ තියෙන පීඩනය ටිකක් හරි අඩු කරගන්න. ගයන් පුතා තේක නිවෙන්න කලින් බොන්න. රේණුකාගේ කටහඬ බංගලාවේ නිහඩියාව බිඳගෙන ආවා. ගයන් කාමරයෙන් සාලේට එනකොට දැක්ක දසුනෙන් ඔහු මොහොතකට නතර වුණා. දම් පාටට හුරු චීත්‍යයක් ඇඳලා ඒකට ගැලපෙන අත්දිග හැට්ටයකින් සැරසිලා හිටපු රේණුකා දලු කඩන්න යන්න ලෑස්ති වෙනවා. ඇය ඇගේ දිගු කොණ්ඩේ අතින් ගුලි කරලා බැඳ ගන්න විදිහ ගයන් බලාගෙන හිටියේ නොදැනුවත් තමයි. ඇගේ සුදු පැහැති ගෙල වටා තිබුණු කළු පබළු මාලය ඇගේ සමේ පැහැය තවස් ඉස්මතු කළා. ගයන් මේසේ ළඟට ගියේ තේ කෝප්පය ගන්න. ඒ වෙලාවෙම රේණුකා තේ කෝප්පය ඔහුට අත් කරන්න හැරුණා. මේසය මැදදී ඔවුන්ගේ අත් එකිනෙක ගැටුණා. ගයන්ගේ රළු ඇඟිලි රේණුකාගේ මෘදු ඇඟිලි තුඩුවල වැදෙද්දී අමුතුම විදුලියක් වගේ හැඟීමක් දෙන්නාගේම ඇඟවල් හරහා ගලාගෙන ගියා. ඒක නිකම්ම ස්පර්ශයක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ හිතේ හිර කරගෙන හිටපු වචන 1000ක් ඒ එක ස්පර්ශයකින් හුවමාරු වුණා වගේ. තේ කෝප්පේ උණුසුමට වඩා වැඩි උණුසුමක් එතන තිබුණා. තත්පර කිහිපයක් යනකම් රේණුකා අත අහකට ගත්තේ නැහැ. ඇය ගයන්ගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන හිටියා. ඒ ඇස්වල තිබුණේ පුතා කියන ආමන්ත්‍රණයට වඩා එහා ගිය වචනෙන් විස්තර කරන්න බැරි ගැඹුරු බැල්මක්. නැන්දේ අද හරි සීතලයි නේද? ගයන් ඇසුවේ ඒ මොහොතේ ඇති වුණු නිහඬතාවය බින්දින්න. ඒත් ඔහුගේ කටහඬේ පොඩි වෙවුලීමක් තිබුණා. "ඔව් ගයන්, හිතටත් එක්කම සීතලයි." රේණුකා උත්තර දුන්නේ සුසුමක් හෙලන ගමන්. ඒ වචන ටික ගයන්ගේ හිතේ ගල් ගහිලා තිබුණු හැඟීම් ගොඩක් කැනිසුවා. දෙන්න දලු කූඩ දෙකත් එල්ලාගෙන වත්තේ පහළ කොටසට යන්න පිටත් වුණා. වටපිටාවම මීදුමින් වෙහිලා. අඩි 10ක් එහා පැත්ත පේන්නේ නැහැ. තේ පදුරු අතරින් රිංගද්දී පිනි බින්දු වැදිලා ගයන්ගේ කමිසයත් රේණුකාගේ හැට්ටයත් තෙත්තුණා. සීතල හුලං හමනකොට රේණුකා සීතලට හැකිලෙනවා ගයන් බලාගෙන හිටියා. පහළ වත්ත කියන්නේ ගොඩක් පාළු පළාතක්. වැඩ කරන කම්කරුවෝ කවුරුත් අද ඇවිත් නැහැ. මුළු වත්තෙම හිටියේ ඕන් දෙදෙනා විතරයි. ගයන් හිටියේ රේණුකාට පඳුරු කිහිපයක් ඈතින්. හැබැයි ඔහුගේ අවධානය තිබුණේ දළුවලට වඩා රේණුකා වෙතට. මීදුම අතරින් ඇය පෙනෙන විදිහ චිත්‍රයක් වගේ. "පුතා, මට නිකම් කවුරු හරි අපි දිහා බලාගෙන ඉන්නවා වගේ දැනෙනවා." රේණුකා එකපාරටම කිව්වේ වටපිට බලමින්. ඇගේ හඬේ බියක් ගැබ්බෙලා තිබුණා. ගයන් වටපිට බැලුවා.
මීදු මෑරෙන්න වෙන කිසිම දෙයක් පේන්න නෑ. කවුරු ඉන්නද නැන්දේ? මං විතරනේ ඉන්නේ. බය වෙන්න එපා. ඒත් එක්කම ඈතින් අමුතු විසිල් හඬක් ඇහුණා. ඒක කුරුල්ලෙක්ගේ හඬක් නෙවෙයි. මිනිස්සෙක්ගේ විසිල් එකක්. ඒක සාමාන්‍ය විසිල් එකක් නෙවෙයි. හරිම තියුණු දිගු විසිල් හඬක්. ගයාන්ගේ ඉව ඔහුට කිව්වේ යම් අනතුරක් ළඟ බව. මේ කඳුකරයේ හොර දඩයම් කරවන් සහ නීති විරෝධී වැඩ කරන පිරිස් ගැවසෙන බව ඔහු දන්නවා. නැන්දේ, ඔයා මගේ ළඟින්ම ඉන්න. ගයාන් කිව්වේ ටිකක් බැරෑරුම් හඬින්. ඔහු තමන්ගේ ඉනේ තිබුණු කුඩා පිහි අත ගාලා බැලුවා. ටික වෙලාවක් යද්දී ඒ බිය පහව ගියා. නමුත් ඊළඟට සිද්ධ වුණේ ඊට වඩා කලබලකාරී දෙයක්. අයි අම්මේ, රේණුකා එකපාරටම කෑ ගහලා දලු කූඩේ අතහැරියා. ගයන් විදුලි වේගයෙන් ඇය ළඟට දිව්වා. ඇයි මොකද වුනේ? කකුල, අනේ පුතා මගේ කකුල. රේණුකා වේදනාවෙන් ඇඹරෙමින් තේ පඳුරක් අල්ලගත්තා. ගයන් වහාම දනහිස් නමාගෙන ඇය ළඟ වාඩි වුණා. ඇගේ වම් කකුලේ බේට්ස් ප්‍රදේශයේ ලොකු කූඩැල්ලක් එල්ලිලා හිටියා. රේණුකා බය වෙලා වෙවුලනවා. බය වෙන්න එපා, පොඩ්ඩක් ඉන්න. ගයන් තමන්ගේ සාක්කුවෙන් දුම්කොළ කැබැල්ලක් අරගෙන කූඩැල්ලට තිබ්බා. සතා ගැලවිලා වැටුණත් තුවාලයෙන් ලේ ගැලෙන එක නතර වුණේ නෑ. ලේ නතර කරන්න ගයන්ට ඇගේ කකුල තදින් අල්ලා ගන්න සිද්ධ වුණා. ඔහුගේ රළු ශක්තිමත් අත්ල රේණුකාගේ මෘදු සම මත ස්පර්ශ වෙද්දී රේණුකාගේ දෙපා වෙවුලන විදිහ ගයන්ට දෙනුණා. ඒ වෙවුලීම වේදනාව නිසාද නැත්නම් ගයන්ගේ ස්පර්ශය නිසාද කියලා වෙන් කරලා හඳුනා ගන්න බැරි වුණා. ගයන් හිස ඔසවලා බලද්දි දැක්කේ රේණුකා දැස් පියාගෙන තොල් හපාගෙන ඉන්න විදිහ. ඇය ගයන්ගේ කර මත අත තියලා තදින් අල්ලාගෙන හිටියා. ඒ මොහොතේ ලෝකේ අනිත් හැම දෙයක්ම ඔවුන්ට අමතක වුණා. ඉතිරි වුණේ ඔවුන් දෙදෙනාත් වේගයෙන් ගැහෙන හදවත් එකත් විතරයි. දහවල් වෙද්දී ඔවුන් වත්තේ පහලින් ගලා යන දියපාර ළඟට ගියා මූණකට සෝදා ගන්න. දියපාරේ වතුර අයිස් වගේ සීතලයි. වටපිටාවම අඳුරුයි. රේණුකා වතුරට බැස්සේ පරිස්සමෙන්. ගයන් ගලක් උඩට වෙලා බලාගෙන හිටියා. රේණුකා වතුර අරගෙන මූණේ ගාගද්දී වතුර බින්දු ඇගේ මූණ දිගේ බෙල්ල දිගේ ගලාගෙන යද්දී ගයන්ට අහක බලා ගන්න බැරි වුණා. එක්වරම රේණුකා පය ලිස්සලා වතුරට ඇදගෙන වැටෙන්න ගියා. ගයන් හිතන්නවත් වෙලාවක් ගත්තේ නෑ. ඔහු පැනපු පාරටම රේණුකාව අල්ලාගත්තා. දියපහර සැර නිසා ගයන්ට සමබරතාවය තියාගන්න බැරි වුණා. දෙන්නම වතුරට වැටුණා. ගයන් රේණුකාව දියපහරට ගහගෙන යන එක නවත්තන්න තදින් බදාගෙන අල්ලාගත්තා. රේණුකාගේ තෙත ඇඳුම් ගයන්ගේ සිරුරේ වැදෙද්දී ඒ සීතල වතුර ඇස්සේ පුදුමාකාර උණුසුමක් උන්ට දැනුණා. ගයන් ඇයව ඔසවාගෙන ගලක් උඩින් තිබ්බා. පරිස්සමින්, මේ ගල් ලිස්සනවා. ගයන්ගේ හඬ ගොරෝසු වෙලා තිබුණා. දැන් ඔවුන් ඉන්නේ එකිනෙකාට අඟල් කිහිපයක් ළඟින්. රේණුකාගේ තෙත කොණ්ඩය මූණ පුරා විසිරිලා. ඇගේ පපුව වේගයෙන් ගැහෙන සද්දේ ගයන්ට ඇහෙන තරම් ළඟ. ඔවුන්ගේ ඇස් එකිනෙක ගැටුණා. දියපහර ගලාගෙන යන සද්දේ මැකිලා ගියා. අවුරුදු ගාණක් හිතේ හිර කරගෙන හිටපු හැඟීම් වේල්ලක් කැඩුනා වගේ එළියට එන්න දගලන වෙලාවක් ඒක. කිසිම වචනයක් කතා නොකලත් ඒ නිහඬතාවිය අතුරේ ලොකු කතාවක් ලියවිලා තිබුණා. ඒත් එකම ආයෙත් අර අද්භූත විසිල් හඬ ඇහුණා. මෙදා පාරේ ඒක ඇහුනේ ගොඩක් ළඟින්. දෙන්නම ගැස්සිලා ඈතුණා. කවුරු හරි ඔවුන්ගේ පස්සෙන් එනවා. අනතුලක් අත ළඟ. හවස 4 වෙද්දී මුළු අහසම කළු කරගෙන ආවා. මහා ධාරානිපාත වැස්සක් පටන් ගත්තා. මීදුම වෙනුවට දැන් තියෙන්නේ ඝන අන්ධකාරය. ගයන් රේණුකාව එක්කගෙන ඉක්මනින් බංගලාව පැත්තට එන්න හැදුවත් පාරේ අතරමැදදී ඔවුන්ට නතර වෙන්න වුණා. විශාල වල්ලූරන් රංචුවක් පාර හරස් කරගෙන හිටියා. පිටුපසින් අර නාදුනන ලුහුබදින්නා එන බවට සලකුණු දැනෙනවා. ඉදිරියෙන් දරුණු සත්තු. නැන්දේ, අපිට බංගලාවට යන්න බෑ. අපි අර පේන පරණ මුරපැලට යමු. එතන ආරක්ෂිතයි. ගයන් රේණුකාගේ අතින් නැදගෙන මහා වැස්සේව කන්ද නැගලා පරණ මුරපැලක් ළඟට දිව්වා. ඒක අවුරුදු ගානකින් පාවිච්චි කරපු නැති පුංචි කාමරයක්. ඔවුන් ඇතුළට පැනලා දොර වහගත්තා.
එළියේ අකුණු ගසන එළියෙන් මුරපැල ඇතුලේ යාන්තමට පෙනුණා. රේණුකා සීතලට ගැහි ගැහි හිටියේ. ඇගේ ඇදුම් ඔක්කොම තෙතබරිත වෙලා. දත් පූට්ටු වෙන තරම් සීතලක් ඇයට දැනුණා. නැන්දේ, ඔහොම හිටියොත් ඔයාට නියුමෝනියාව හැදෙයි. මම ගින්දර ටිකක් පත්තු කරන්නම්. ගයන් පැලේ මුල්ලක තිබුණු දර කෑලි එකතු කරලා පොඩි ගිනි මැලයක් ගැස්සුවා. වාසනාවට ඔහුගේ ලයිටරය වැඩ කළා. ටික වෙලාවකින් ගිනි මැලය ඇවිලිලා මුරපැලට රන්වන් එළියක් සහ උණුසුමක් ගෙනාවා. මේ අතරේ දොරට කවුරු හරි තට්ටු කරන සද්දයක් ඇහුණා. ගයන් පොල්ලක් අරගෙන දොර ළඟට ගිහින් බැලුවත් කවුරුත් හිටියේ නෑ. නමුත් දොර ළඟ අලුත් මඩපාරවල් තිබුණා. ඒ කියන්නේ අර ලුහුබදින්නා මෙතනට ඇවිත්. ගයන් දොර හොඳට අගුළු දාලා ආපහු හැරෙද්දි දැක්කේ රේණුකා බයෙන් හැකිලිලා ඉන්න විදිහ. ඇය අඬනවා. මාව දාලා යන්න එපා ගයන්. මට බයයි. ඇය ඇඬුවා. ගයන් ඇය ළඟට ගිහින් ඇයව තුරුල් කරගත්තා. බය වෙන්න එපා. මම ඉන්නවනේ. ඒ මොහොතේ පිටත තිබුණු මහා කුණාටුවට වඩා විශාල කුණාටුවක් ඔවුන්ගේ හිත් ඇතුලේ හමා යමින් තිබුණා. ගයන්ගේ පපුවේ උණුසුම රේණුකාට දැනුණා. ගිනිමැලයේ එළියෙන් බිත්තිය මත වැටෙනු ඔවුන්ගේ සෙවණැලි දෙක ටිකෙන් ටික එකිනෙක හා මුසු වෙලා තනි විශාල සෙවණැල්ලක් බවට පත් වුණා. මට සීතලයි. ඇය මිමිනුවා. ගයන් තමන් නැද සිටි තෙත කමිසය ගලවා දමා ඇයව තවත් තදින් තුරුල් කරගත්තා. දැන් ඔවුන් අතර තිබුණේ විශ්වාසය සහ රැකවරණය පමණක්ම නෙවෙයි. අවුරුදු ගාණක් තනිකමෙන් පීඩා විඳපු ආත්මයන් දෙකක් එකිනෙකාගේ උණුසුම සොයා යන ගමනක් එතන තිබුණා. ගිනිදළු නටන රිද්මයට ඔවුන්ගේ හුස්ම ගැනීමේ රිද්මයත් සමාන වුණා. වහලේ හිඩස් වලින් එන හුළඟ ගිනිදළු වලට පණ දෙනවා වගේ ඔවුන්ගේ හදවත්වල තිබුණු හැඟීම් වලටත් පණ ලැබුණා. පිටත ලෝකය, සමාජය, නෑකම් මේ සියල්ලම ඒ අඳුරු මුරපැලින් එළියේ නතර වුණා. සීතල පොළව මත ඔවුන් එකිනෙකාගේ උණුසුම සොයා ගියේ හෙට දවස ගැන කිසිම බියක් හෝ සැකයක් හිතේ තියාගෙන නෙවෙයි. එතන තිබුණේ ආදරය, වේදනාව සහ ආරක්ෂාව කියන දේවල් එකට මුසු වුණු ගැඹුරු බැඳීමක් පමණයි. රාත්‍රිය පුරාම වැස්ස ඇදහැළුණා. නමුත් ඒ සීතල මුරපැල ඇතුලේ ගිනි මැලයට වඩා උණුසුම් හැඟීමක් ඉතිරි වෙලා තිබුණා. පසුදා උදෑසන ඉර පායන විට වැස්ස සම්පූර්ණයෙන්ම නතර වෙලා අහස නිල් පාටින් බැබළුණා. ගයන් නැස්සරලා බලද්දී ගිනි මැලය නිලිලා ගිහින් අලු විතරයි ඉතිරි වෙලා තිබුණේ. ඊයේ රෑ සිද්ධ වුණු දේ හීනයක් වගේ දැනුණත් රේණුකා තවමත් ඔහුගේ උරහිසට හිස තියාගෙන නිදාගෙන ඉන්න විදිහ දැක්කාම ඒක යථාර්ථයක් බව ඔහුට පසක් වුණා. ටික වෙලාවකින් රේණුකා අවදි වුණා. ඇය ගයන් දිහා බැලුවේ පුදුම ලැජ්ජාවකින් වගේම පෙර කවදාවත් නොතිබුණු ආදරයකින්. වචන ඕන උනේ නෑ. ඒ බැල්මෙන්ම සියල්ල කියවුණා. අපි යමු නේද? දැන් පාර හොඳ ඇති. ගයන් ඇසුවේ ඇගේ මුහුණට වැටුණු කෙස් රොදක් අතින් සකසන ගමන්. ඔහුන් එළියට එද්දි දැක්කා අර ලුහුබදින්නා දාලා ගිය තවත් සලකුණු. සමහර විට ඒ කැලෑ කපන කෙනෙක් වෙන්න ඇති. කොහොම වුණත් දැන් ඔහුන්ට බයක් දැනුනේ නැහැ. මොකද ඊයේ රාත්‍රියේ ඇතිවුණු බැඳීම ඕනෑම අනතුරකට මුහුණ දෙන්න ඔවුන්ට අලුත් ශක්තියක් දීලා තිබුණා. ඔවුන් දෙදෙනා ආපහු බංගලාව දෙසට ඇවිදගෙන ගියේ එකිනෙකාගේ අත් අල්ලාගෙනමයි. මීදුම මැකිලා ගිහින් මුළු තේ යායම රන්වන් පාටින් බැබළුණා. ගයන් මගේ ෆෝන් එක. රේණුකා එකපාරටම ඇසුවා. ඇයට මතක් වුණේ කැලේ අතරමං වුණු ෆෝන් එක. ගයන් hina වුණා. අපි ඒක පස්සේ හොයමු නැන්දේ. නැති වුණු දේවල් වලට වඩා වටිනා දේවල් අපිට හම්බ වුණානේ. රේණුකා ලැජ්ජාවෙන් බිම බලාගත්තා. ඔවුන්ගේ දෙපා තීපඳුරු අතරින් ඈතට ඇදිලා ගියේ ලෝක සම්මතයන්ට එහා ගිය. නමුත් ඔවුන්ට පමණක් අයිති වුණු සුන්දර රහසක් ඒ හදවත් තුල සදාකාලිකව හංගගෙන. තනිකමින් පිරුණු කඳුකරයට දැන් අලුත් කතාවක් එකතු වෙලා. ඒ තමයි මීදුම අතරේ සැඟවුණු ඔවුන්ගේ ප්‍රේමය.